හෙලෝ ගයිස් කොහමද අද මට පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුණා මේ මම කාලයක් තිස්සේ මේ ඉතුරු කරපු මේ මොනවද මේ කාසි වර්ගයක් තියෙනවා. ඉතින් දැන් මේ කැටයකට දාලා එකතු කරා. ඉතින් මෙහි වැඩි හරියක් තියෙන මේ ඌර ඉන්න කැටේ. ඉතින් දැන් මේක පිරීලා තියෙන්නේ. තව දාන්නත් බෑ. ඒකින්ද මම තීරණය කරා මේ බැංකුවට දීලා මේවා මාරු කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මම දැන් ගිය සතියේ ගියාපුවාම ගොඩාක් බැංකුවල සවුන්දා උදේ 9 ඉඳන් 11ට තමයි මේ බැංකුවල මේ මාරු සල්ලි, ඒ කියන්නේ මේ කාසි මේ මාරු කරලා දෙන්නේ. ඉතින් අපි අද ගිහින් බලමු. දැන් 10:22යි පොඩ්ඩක් පරක්කුත් වෙලා මේ ගිහින් බලමු. ටිකක් බරත් එක්ක මෙයා මාරු කරන්න පුළුවන්ද කියලා. ඒක දැන් සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ. ආයි දාන්න ඉඩකුත් නැහැ. අපි ඉතින් ගිහින් බලමු මේ කොහොමද ඒක වෙන්නේ කියලා. එහෙනම් බැග්වට ගිහින් බලමු. පොඩ්ඩක් යන ගමන් මේ පාර පෙන්නන්න හිතුණා. මොකද මේ දවස්වල මේ කොරියාවට වින්ටර් එක එන්න යන්නේ. මේ වින්ටර් එකට ලෑස්ති වෙන ගමන් තියෙන්නේ පරිසරය, මිනිස්සු හැමදේම. මේ බලන්න පරිසරය. ගස් කොළන් එහෙම දැන් මේ එක පාට වෙලා තියෙන්නේ. ඒවට කියනවා මේ කොරියන් භාෂාවෙන් තම්පුන් කියලා. ඒකත් මට යන ගමන් පෙන්වන්න හිතුණා. අද මම මේ කාසි මාරු කරන්න යන්නේ. මෙහි බැංකු වර්ග ගොඩක් තියෙනවා. ඒ අතරින් මේ NH බැංක් කියලා තියෙනවා. මේ ඒකට යන්න කියලා තමයි බැලුවේ. මට හිතුණා ඉතින් බැංකුවට යන ගමන් මේ පොඩ්ඩක් වටපිටාව පෙන්නගෙන මේ යන්න කියලා. මේ දවස්වල පරිසරය හරි වෙනස් වෙලා ඒකින්ද මේ මාර ලස්සනයි. ඒක මේ ගොඩක් මේ වින්ටර් තියෙන රටවල් වල බලන්න පුළුවන්. ඉතින් අපිටත් ඒ වාසනාව උදා වුණා මේ කොරියාවේ ඉන්න හින්දා. අනිත් එක විශේෂම තියෙන්නේ මෙහි මේ වාහන එලවනවා නම් මේ කලර් ලයිට් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. දැන් එන්න නීති තද කරලා තියෙනවා මේ විදේශිකයෝ මේ අතින් මේ වෙන අනතුරු වැඩි. ඒකින්ද හොඳට මේ පාරේ යනකොට මේ මාර්ග නීති රීති නම් හොඳටම මේ අනුගමනය කරන්න ඕනේ. නැත්තම් මේ ලේසි නෑ. මොකද ඉස්සර තිබ්බා වගේ නෙමෙයි දැන් නීති රීති තද කරලා තියෙන්නේ. දැන් ඉස්සර මේ පෙක්මානම කොරියන් සල්ලි වලින් පෙක් කියන්නේ ලංකාවේ ලක්ෂ 2.5ක් විතර වගේ. ඒ ගාන මේ දඩයක් අදුනොත් එහෙම වීසා ආයෙ එක්ස්ටෙන්ඩ් කරන්න බෑ. ඒකින්ද මේ හරි පරිස්සමින් හැමදේම කරන්න ඕනේ. අන්නෝමයි මේ අපි ඉන්න මේක ඇත්තටම ගම සොයෝසාන් කියලා කියොන්ගි-දෝ කියන පළාතට අයිති වෙන. ඇත්තටම කියනවා නම් කොරියන් ජාතික ගොඩක් අඩු පැත්තක්. ඇත්තටම මේක ගමක්. ගමක් වුණාට ඉතින් සියලු පහසුකම් වලින් සම්පූර්ණයි. ඉතින් දැන් මෙතනින් එහාට මේ පොලිසියෙන් ඉඳ ඉඩ දෙනින්ද මමත් දැන් නීති විරෝධී වැඩක් කරන්න මේ ෆෝන් එකක් අතින් අරන් වීඩියෝ කර යන එක. ඒක ඉතින් මෙතනින් එහාට නතර කරලා අපි බැංකුවට ගිහින් බලමු කොහොමද කාසි ටික මාරු වෙන්නේ, කීයක් තියෙනවද ඒ කොහොමද. හොඳටම ඒක තමයි බැංකුව බලමු අපි. ඔන්න ඉතින් මේ බැංකුවට ගිහින් කාසි ටික මාරු කරගත්තා. මේ මම ඉස්සෙල්ලා යන්න හැදුවේ NH බැංකුවට. NH බැංකුවේ මගේ account එකක් නැහැ. ඒක හින්දා ඒකෙන් බාරගත්තේ නැහැ. මේ මාරු සල්ලි මාරු කරන්න යනවා නම් අනිවාර්යෙන් account එකක් තියෙන බැංකුවකට යන්න ඕනේ.
ඉතින් මේ මගේ කවුන්ට් තියෙන්නේ හනා බැංක් කියලා. හනා බැංක් කියලා තියෙනවා මේ KEB කියලා මේ කොරියන් එක්ස්චේන්ජ් බැංක් කියලා. ඉතින් ඒකට මම ගියා. ඒකෙදී මේ වැඩි වෙලාවක් ගියේ නෑ. මේ මැෂින් එකක් තියෙනවා. ඔය වීඩියෝ චූටි වීඩියෝ එකක් තියෙනවා. ඒ විදිහට මේ මැෂින් එකට අර කැටේ තියෙන සල්ලි ටික ඔක්කොම දාලා විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඒකෙන්ම මේ ඒ කියන්නේ 581 181 50 10 81 විදිහට වෙන් වෙලා ඒකෙන් ඔටෝම මේ ගණන් කෙරලා වෙනම පැක් එකක් විදිහට හැදිලා එනවා. මේ මානමක පැක් එකක් හැදිලා එනවා. ඉතින් ඒ වගේ හැදි මේ මගේ කැටේ තිබ්බ මුදල් වල තිබ්බ මේ කාසි ගණන මෙන්න මේ වගේ මැෂින් එකකින් මේ එනවා විස්තරේ. දැන් මෙතන මේක හරියට පෙනීද දන්නේ නැහැ. මම බැක් කැම් එක දාන්නම්කෝ. මෙන්න මේ විදිහට දැන් 581 තිබිලා තියෙන 257ක්. ඒකේ වටිනාකම මාන් 12.8යි බෙගම් 5ක්. ඊට පස්සේ බෙගම ඒවා මේ 181 තිබිලා තියෙනවා 371ක්. ඒ කියන්නේ මාන් 3යි 7යි බෙගම. 50වත් 22යි 10වත් 29. ඒ වගේ මුළු එකතුවේ තියෙනවා මේ මාන් 16.7ක්. ඒ කියන්නේ ලංකා මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 35000ක විතර මුදලක්. ඉතින් දැන් අවුරුද්දක්වත් නැහැ ඕක එක්කව කරන්න අරන් මේ මට තව මේ දැන් මේ වාහනේ තව කාසි වගේක් තියෙනවා මෙතන. ඒ ටික දෙන්න අමතකුණා මේ ඉතින් ඒකත් දුන්නා මම 17ක්ම කරගන්න තිබුණා කාසි ගොඩක්. ඉතින් ඒ වගේ මේ හදිස්සියකට ගන්න හරි එහෙම නැත්නම් අපිට මෙහෙම මේ කාසි ගොඩක් අය ගණන් ගන්නෙත් නෑ මේ කාසි මේ එක්ක දාපු තැන් වල තියෙනවා. එහෙම නෙමෙයි මේ වගේ එකතු කරපුවාම ඇත්තටම මේ ටික කාලයක් යනකොට එහෙම එකතු වෙලා ලොකු වටිනාකමක් හැදෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ දැන් මේ මාන් 16 කියන්නේ තනියෙන් ජීවත් වෙන්න මාසයක් කන්න පුළුවන් සල්ලි මේ කොරියාවේ. ඉතින් අපි ඉස්සර කොරියාවට ආපු දවස්වල මේ මෙතන දැන් මාන් 16 ගණන්නේ අපි මාන් 15ට මාසයක් මේ හොඳට කාලා බීලා හිටියා. ඉතින් මේ එකතු කරපු සල්ලි වලින් මට තනි කෙනෙකුට මේ හොඳට කාලා බීලා ඉන්න පුළුවන් මේ ගානේ. ඉතින් ඒක මේ ඇත්තටම මාර වටිනවා මේ ඔයගේ සල්ලි එක්කව කරලා මේ කාසි එක්කව කරන එක. ඒ වගේම තමයි 2000 දැන්ට අවුරුදු 7කට 8කට විතර කලින් මම මීට වඩා ලොකු කැටයක් තිබ්බා මගේ. ඒ කැටේ සල්ලි ඔක්කොම එක්කව කරපුවාම මාන් 60 ගානක් 69ක් හරි 68ක් හරි තිබ්බා මට මතක හැටියට. සමහරට මම ඒක වීඩියෝ එක දාන්නම් මේ තිබ්බොත් මගේ Facebook එකේ සමහරට ඒ වීඩියෝ එක තියෙනවා. මේ ඒක නම් IBK කියලා බැංකුවකින් ඉන්ඩස්ට්‍රියල් බැංක් කියලා තිබුණා මෙහි. ඒකෙන් මම මාරු කරේ. ඒකේ සල්ලි වලින් මම ලංකාවට මේ යන දවසේ මේ වොෂින් මැෂින් එකක් ගත්තා. ඉතින් බලන්නකෝ ඇඟට නොදැනීම මේ සල්ලි ටිකක් එක්කව වෙලා තිනවා. වටිනා බඩුවක් ගන්නත් පුළුවන්. මේ මෙතනත් මාන් 16ක් එක්කව වෙලා තිනවා. මේ ඉතින් මේ ඒක මොකක් හරි ප්‍රයෝජන දෙයකට මට යොදවන්න පුළුවන්. මේ අනිත් එක මම එන ආසයි මේ කාසි එක්කව කරන්න. මේ වාහන සර්විස් එකට දාන තැන් ඒ කියන්නේ සෙල්ෆ් හෝදන තැන් තියෙනවා. වොෂ් කාර් වොෂ් තියෙනවා. ඉතින් ඒ තැන් වලට කොයින් දාන්න ඕනේ. මම කරන දේ කොයින් සාමාන්‍යයෙන් මේ මානමක කොයින් ඕන නම් මම කරන දේ මාන දෙකක් මාරු කරගන්නවා. ඉතින් අරක මේ නෝට්ටුවක් විදිහට අතේ තිබ්බොත් මේ නෝට්ටුව වියදම් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම කරන දේ හැමතිස්සෙම මාරු කාසි එකතු කරනවා. එකතු කරන්න ඕන හින්දා වැඩියෙන් මාරු කරගන්නවා. ඒක එක්කව කරලා තමයි දැන් ඔය මේ එක්කව වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ මේ අපි නොදැනුවත්වම අපිට මේ මුදල් අපතේ යන අවස්ථාවක් මේ අපතේ යනවා ඒ කාසි වලින් පෙලක් අයට එකතු කරන්නේ නැතුව ගණන් ගන්න නැතුව අරිනවනේ. ඉතින් පෙලක් අයට මේ කොහොම එක්කව කරලා ප්‍රයෝජනවත් දෙයක් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම නම් මේ වෙන ආසාවෙන් කරන වැඩක් මේක. දැන් කාලයක් තිස්සේ මේකට නම් අවුරුද්දක්වත් ගියේ නැහැ. මාස 6ක විතර සල්ලි ඔය. මට අර මේ
මේ එක කැටි ඉඩ නැති හින්ද මං කරපු දේ කාලෙත් තියෙනවනේ ගිහින් ඒකින්ද මාරු කරගෙන ආවා. මේ ඉතින් ඒ වගේම මේ මෙතන එතනින් ඉල්ලන එකවුන්ට් නම්බරේ අරන් මේ තියෙන මගේ උඩින් තියෙන එකවුන්ට් නම්බරේ ඒ එකවුන්ට් නම්බරේට මේ ඒ ගමන්ම සල්ලි දාලා දෙනවා. මේ කිසි ප්‍රශ්න නැතුව. අනිත් එක මේ අපි වගේ ලැජ්ජ වෙන්න එහෙම මොකුත් නෙමෙයි. ඒගොල්ලෝ හරි මේ ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් අපි සල්ලි මහන්සිලා හම්බ කරපු සල්ලි ඒක කාසිද නෝට්ටුද කියලා දාලා නැහැ. මේ ඒගොල්ලෝ හරි මේ අර හරි ආසාවෙන් වගේ එකක් මාරු කරන්නේ. මට ඒක වීඩියෝ කරන්න විදියක් නැහැ. බැංකුවක් ඇතුලේ සාමාන්‍ය වීඩියෝ කරන එක හරිත් නැහැ. ඒකින්ද මම වැඩි වීඩියෝ කරුවෙත් නැහැ. නැත්තම් මට මුලින් ඉඳන් හරියටම පෙන්වන්නත් තිබ්බා මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. මේ නිකන් වීඩියෝ කරන්න එපා කිව්වොත් එහෙම බැංකුව ඇතුලේ නෝන්ඩි ඉන්න මිනිස්සුත් ඉන්න හින්දා මම වීඩියෝ කරේ නැහැ. මේ මහ දෙයක් නෙමෙයි. සල්ලි එක්කව කරපුවාම එක එක බැංකුවල එක එක ක්‍රම. දැන් මේ NH බැංකුවේ සඳුදා උදේ 11:09 ඉඳන් 9ට බැංකුව ඕපන් කරන්නේ. බැංකුව ඕපන් කරන වෙලාවේ ඉඳන් 11 වෙනකන් විතරයි මේ ඔය කාසි මාරු කරන්නේ මැෂින් එකෙන්. සතියට එක දවසයි. දැන් KEB බැංකුවේ මාසේ පළවෙනිදා ඉඳන් 20 වෙනිදා වෙනකම් විතරයි මේ කාසි මාරු කරන්නේ. ඉතින් ඒ වගේ බැංකු මෙහි කොරියාවේ බැංකු අනුවන් ඒ කාසි මාරු කරන දින වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා මේ චෙක් කරලා ගිහින් මාරු කරගන්න පුළුවන්. කඩවල් වලට දීලා නිකන් හොරට ගනිනවා. අරකයි මේකයි ඒවා මොන ප්‍රශ්නයක් නැහැ බැංකුවකට දුන්නාම. විශ්වාසවන්ත විදිහට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් නොදැනුවත්වම ගානක් එක්කහු වෙනවා. අපිට එකකින් ප්‍රයෝජනවත් දෙයක් කරගන්න පුළුවන්. දැන් මම මේකේ හිතාගෙන ඉන්නේ මේ දැන් අපිට පොඩි බබෙක් ඉන්නවනේ. ඉතින් එයාට ජැකට් එකක් හරි මොකක් හරි අරන් දෙන්න පුළුවන්. මේ හොඳ ජැකට් එකක් බ්‍රෑන්ඩඩ් එකක්. ඉතින් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින් අපි ඒ වගේ වැදගත් දෙයකට මේ සල්ලි යොදවන්න. මේ මං ආයෙත් කියනවා මේ මුදල මේ තනි පුද්ගලයෙකුට තනියෙන් ඉන්න කෙනෙකුට මාසයක් හොඳට කාලා බීලා මේ ජීවත් වෙන්න පුළුවන් මේ මුදලක් ඔය එක්ක වෙලා තින්නේ මාන 16.7ක් කියන්නේ. ඉතින් ඒ වගේ මේ රට අදාළ නැහැ. මං හැමෝටම කියන්නේ හැමෝටම ආරාධනා කරනවා රට අදාළ නැහැ. කොහේ වුණත් කාසි එක්කව කරන්න නොදැනුවත්වම ගානක් ඉතුරු කරන්නත් පුළුවන්. ඒක ප්‍රයෝජනවත් දෙයකටත් යොදවන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් මෙතනින් නතර කරන්න. ආයෙත් මේ වගේ විශේෂ වීඩියෝ එකක් හරි වැදගත් වීඩියෝ එකක් හරි ගෙන බලාපොරොත්තුෙන් නතර වෙන්න. එහෙනම් thank you so much අපේ වීඩියෝ එක බලුවට. subscribe කරලා පුංචි සපෝට් එකක් දෙන්න කියලා. ඉතින් එහෙනම් thank you so much.